සිතියම් අනිවාර්යෙන් කරන්න ඕනේද? ඔව් අනිවාර්යෙන්ම සිතියම කරන්නම් වෙනවා. ඔයා O level කරනවා නම් ඔයාට සිතියම අනිවාර්යයි. ඒ කියන්නේ අපි දන්නවා ලංක සිතියමට ස්ථාන 12ක් එනවා. ලෝක සිතියමට ස්ථාන 6ක් එනවා. ඔන්න ඔහොම හැදෙනවා පුතේ. ලකුණු 8ක ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ ලකුණු 8ක ප්‍රමාණයක් සිතියම් ප්‍රශ්නට හම්බ වෙනවා. දැන් අපේ ප්ලෑන් එක මොකද්ද? මේ මාස 4ක කෙටි කාලයක් තුල සිතියම් වල අපේ ටාගට් එක ලකුණු 17ක් ගන්න එක කොහොම හරි ළමයි. පුළුවන්. අපි ඒක කරලා තියෙනවා. අවුරුදු 10ක් කට වඩා කාලයක් තිස්සේ උපරිම ලකුණු ළමයිට අරගෙන දීලා තියෙනවා. පුළුවන්. මං කියන වැඩ ටික කරන්න විතරයි දෙන්නේ. මොකද්ද කරන්න ඕනේ? මුලින්ම මෙන්න මේ මැක් මාකින් report කියලා තියෙන මෙන්න මේ PDF එක මම ඔයගොල්ලන්ට දාලා ඇති. ඔය මේක PDF හම්බුනේ නැති ළමයි ඉන්නනම් WhatsApp number එකට message එකක් දාන්න. එතකොට දාන්නවා. හරිද? එතකොට මෙන්න මේ map marking report එකේ තියෙනවා අපිට පේනවා 2008 ඉඳන් පසුගිය O level සිතියම් 2008 ඉඳන් තියෙනවා. හරිද? එතකොට මේ 2008 ඉඳන් තියෙන සිතියම් ටික අපි පන්තියේ ලකුණු කරනවා. ඒ සිතියම් ටික ඔයා දාන්න වෙනම ෆයිල් එකක් හදාගන්න. ලොකු ෆයිල් ඕනේ නැහැ. සාමාන්‍ය කාඩ්බෝඩ් ෆයිල් එකකින් ඒ වැඩේ සෙට් කරගන්න. ඒක ඇතුල් පැත්තේ ෆයිල් එක ඇතුල් පැත්තේ මෙන්න මේක අලවන්න ඕනි. දැන් මේකේ ෆස්ට් කියලා තියෙන්නේ මොකද්ද? මේ ෆස්ට් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ෆස්ට් කියලා තියෙන්නේ දැන් අද මුලින්ම මොකද්ද කරන්න හදන්නේ? ෆස්ට් එක නේද? ඔව්. පන්තියේදී කරන එක තමයි ෆස්ට් කියලා කියන්නේ. තේරෙනවද? පන්තියේදී අපි සිතියම් ලකුණු කරන එක තමයි ෆස්ට් කියලා කියන්නේ. ඔයා පන්තියේදී දැන් ඔන්ලයින් පන්තියේදී සිතියම ලකුණු කරාට පස්සේ ඒකට හරියක් දාගන්න ඕනේ. මේ ඔක්කොම report වෙන්න ඕනේ. ටැලි වෙන්නම ඕනේ. පැහැදිලිද මම මේ කියන එක? ඊට පස්සේ මේ second third fourth කියලා මොකද්ද තියෙන්නේ? ආන්න right. ඒ ඕගොල්ලන්ගේ homework එක. මේක තමයි සිතියම් plan එක. සිතියම් වලට ලකුණු 18න් 17ක්. එයි මම මේ 17ක් කියන්නේ ඇයි අපිට 18න් 18ම ගන්න බැයිද? පුතේ හැම පාරම O level වලට ස්ථාන 12න් එක ස්ථානයක් එනවා අංක සිතීමේ. මඤ්ඤම්ම කරපු තැන. හරිද? අලුතෙන්ම දාන ස්ථානයක්. අපි අනුමානවලදී හවුවේ ස්ථානේ. ඒලා ස්ථාන ගොඩක් වෙලාවට වරදිනවා. ඒකින්ද තමයි 17ක් කියලා කියන්නේ. දැන් 18න් 18 ගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලා පළවෙනි පාර පන්තිය කරාට පස්සේ මෙන්න මෙතනට දානවා මොකද්ද? හරියක් දාගන්නවා. ඊට පස්සේ ඔන්න දෙවෙනි පාර ගෙදර ගිහින් කරනවා. තුන්වෙනි පාරත් ගෙදරදී කරනවා. හතරවෙනි පාරත් කරනවා. කොහොමද මේ හතරවෙනි පාර වෙනකම් කරන්නේ? බලාගෙන ලකුණු කරනවා. හතරවෙනි පාර වෙනකම් මොකද කරන්නේ? සිතියම බැලුවා. හිස් සිතියම් මම ඕගොල්ලන්ට දාලා තියෙනවා. print out ගන්නවා. බලාගෙන ලකුණු කරනවා. මහා ලොකු කතන්දර ඕනේ නැහැ. කවි වලින් සින්දු වලින් එහෙම ඕනේ නැහැ. මේ plan එක ගහන්නකො game එක. හරිද? එතකොට ඕගොල්ලන්ට තේරෙයි සිතියමත් දෙකක් ලකුණු කරලා ෂා මන් දැන් යාපනයේ ලකුණු කරන්න දන්නවා. මන් දැන් කොළඹ ලකුණු කරන්න දන්නවා කියලා ඕගොල්ලන්ටම තේරෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙන්න මේ 5 6 7 8 9 10. ඒව කොහොමද වෙන්නේ? ඔයා මෙන්න මේ පස්වෙනි අවස්ථාවේ ඉඳන් try කරනවා සිතියම ටිකක් බලලා ඒ තියෙන ස්ථාන ටික සිතියම බලාගෙන නැතුව තනියෙන් ලකුණු කරන්න. පළවෙනි පස්වෙනි අවස්ථාවේ මොක්කම ලකුණු කරන්න බැරි වෙයි හරියට. ඈ 6 වෙනි අවස්ථාවේදී භාගයක් විතර හරියයි. 7 වෙනි අවස්ථාවේදී හරියයි. 8 වෙනි 9 වෙනි අවස්ථාවේදී මේක පුතේ මේ වැඩේ කරන්න ලංක සිතියම ලකුණු කරන්න යන්නේ බලාගෙන විනාඩි 5යි. ලෝක සිතියම විනාඩි 3යි යන්නේ හරියටම ගත්තොත්. මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඔයා දවසට ඉතාම පොඩි වෙලාවක් වෙන් කරගත්තා. දවසට පැය කාලක් කියලා හිතන්නකෝ. දවසට පැය කාලක් ඕගොල්ලෝ වෙන් කරගන්න ලෑස්ති නම් මේ පාර සාමාන්‍ය පෙළ කරන ළමයි වගේම 10 11 වාරි වාග්ට සූදානම් වෙන ළමයි ඔයාලට සිතියමෙන් ලකුණු 17ක් ගන්න පුළුවන්. මම ඒක අනිවාර්යෙන් අත්දැකීමෙන්ම කියනවා. හරිද? ඒකින්ද ඔයගොල්ලන්ට පැහැදිලි. දැන් මොකද්ද අපේ plan එක කියලා. අපි අද 2008 ඉඳන් 12 වෙනකන් ටයිම් එකත් එක්ක අපි බලමු. ෆුල් try එකක් දාන්න මොනා කරන්නද කරන්න. හරි. මම ඕගොල්ලන්ට දැම්ම marking scheme. හම්බුණා නේද මෙන්න මේ වගේ. marking scheme හම්බුණා නේද? හරි. බලමුකෝ අපි. ඒ marking scheme කියන්නේ ගුරුවරුන්ට
රජයෙන් නිකුත් කරන මේ උත්තර පාත්‍රය මේ තියෙන්නේ 2008 මාකින් ස්කීම් එක. දැන් print out ගත්ත ළමයි මේක ළඟට ගන්න වැඩ පටන් ගන්න හදන්නේ යා. ගේම් එක ගහන්න පටන් ගන්න හදන්නේ. ඒතකොට තව තැනක් මට කියන්න බැන්න මේකේ ටෙස්ට් කියලා මොකද්ද පුතේ තියෙන්නේ මේ ටෙස්ට් මාක් කියලා තැන. ටෙස්ට් මාක් කියන්නේ මොකද්ද? ඈ මොකද්ද මේ ටෙස්ට් මාක් කියන්නේ? අපි පන්තියේදී කැමරා ඔන් කරලා අපේ O level රිවිෂන් පන්තියේ ළමයි මේක තනියෙන් ටෙස්ට් එකක් විදිහට පන්තියේදී කරනවා. හරිද? එහෙනම් අන්න එතකොට තමන් අමංක වෙලා ඔයාට ලංකසිදීම ස්ථාන 12න් කීයක්ද තිබ්බි කියලා මෙන්න මෙතන ලකුණු දාන්න ඕනේ. ටෙස්ට් එක කරන්න කලින් 5-6 පාරක් ඔයගොල්ලෝ තනියෙන් කරලා පන්තියේදී ටෙස්ට් එකක් කරනවා. ෆිසිකල් පන්ති වල නම් සුපිරියටර් මේ කියනවා. ඔන්ලයින් එකත් අපිට කරන්න පුළුවන් බැරි නෑ. හරිද? ටෙස්ට් මාක් කියන දැනට දානවා. මේ මෙතන මේ වගේ රිපෝට් එකක තියෙන ප්‍රයෝජනය මොකද්ද පුතේ? ඔයාට මාර කොන්ෆිඩන්ට් එකක් එනවා 2008 9 10 12 ඕම ලකුණු කරගෙන එද්දි ඔයා ඒ ටික gederedit කරත් දිශා මම දැන් සිතියම් වල කොටසක් කරලා තියෙන මට පුළුවන් සිතියම් එහෙම එනවා මාර කොන්ෆිඩන්ට් එක කොට ආස හිතෙන මේ වැඩේ කරන්න ගේම් එකක් ගහනවා වගේ ලකුණු කරා හරියක් දැම්මා ලංක ලෝක ලකුණු කරා හරියක් දැම්මා මේ chart එක ඔයාට පුළුවන් නම් මේ chart එක ෆිල් කරගෙන හරියට වැඩ ටික කරන්න ආයි සිතියම් වල ලකුණු 18ක් ගන්නවා කියන්නේ nothing. හරිද? right. අපි යමු එහෙනම් අපේ පළවෙනි සිතියමට. දැන් මේ සිතියම print out අරගෙන නැති කට්ටිය මම මේකේ දාන එක හොඳට බලා ගන්න. right. 2008 හිස් සිතියම් ඔය කඩින් ගෙනාව ඒවා හරි කමක් නැහැ. තියෙනවා නම් ගන්නකො දැනට print out ගත්තේ නැති කට්ටිය. එතකොට මං හිතනවා හැමෝම print out අරන් ඇති කියලා. හිස් සිතියම් ටික ලං කරගන්න දැන්. අපි දැන් ලකුණු කරන්න හදන්නේ. හිස් සිතියම ළඟට ගන්න. මාත් ලකුණු කරන ඔයාලත් එක්ක. මම ලකුණු කරන එක බලාගෙන ඔයාලත් ලකුණු වෙන්න ඕනේ. හරිද? right. ඔන්න අපි 2008 සිතියමේ පළවෙනි ස්ථානයේ ලකුණු කරන්න තමයි හදන්නේ. ඔයාලා බලන්න මෙන්න මේ ස්ථානය. මොකද්ද මේ කියන ස්ථානය? මේ බලන්න. ඔයාලට පේනද මේ නල්ලූර් කියන තැන? බලන්න මේ මාකින් ස්කීම් එකේ ඩොට් එක දාලා තියෙන තැන බලන්න හොඳට. පේනව නේද right? දැන් අපි ඒක දැන් හිස් සිතියමේ ලකුණු කරන්න හදන්නේ. හරිද? අපි දැන් යමු හිස් සිතියමට. ඔන්න නල්ලූර් හොඳට බලා ගන්න. හරිද? right ඔන්න ලකුණු කරන්න යන්න හදන්නේ. අපි ලකුණු කරපේ නම් හිස් සිතියමේ කොහෙද නල්ලූර් කියලා right හරි ඔය දැන් අපි හිස්සිරියමට ආවා කොහෙද නල්ලුරු මතකද කට්ටියට right ඔයාට පේනවද මම රතු පාට පුංචි ඩොට් එකක් තිබ්බ දෙනා නැත්නම් මේ කතරයක් වගේ එකක් තියෙන තැන අන්න දැන් ඔයාගේ හිස්සිරීමේ අන්න එතන ලකුණු කරගන්න මම තා පොඩ වැඩිපුර පැහැදිලි කරන්නම් right අපි ලකුණු කරන්න හදන්නේ right අපි පැන්සලෙම ලකුණු කරගමු right ඔයාට පේනවනේ රතු පාට ඩොට් එකක් වැටිච්ච තැනක් පේනව නේද right යාපනය නැත්නම් නල්ලූර් හරියට ලකුණු කරන්න පුතේ සිතියමක් ලකුණු කරද්දී ඩොට් එක තියලා ඊතලයක් ගහලා එළියෙන් ලකුණු කරන්න පුළුවන්. අභ්‍යන්තර ස්ථානයක් නම් ඇතුලෙන් ලියන්න පුළුවන් ප්‍රශ්න නැහැ. හැබැයි හොඳම වැඩේ තමයි ඔයා ස්ථානයක් ලකුණු කරනවා. මේක ඓතිහාසික ස්ථානයක් යාපනයේ මුල් කරගත්ත. ඔයා ස්ථානයක් ලකුණු කරනවා නම් අනිවාර්යයෙන්ම ඩොට් එක දැමිය යුතුමයි. ඩොට් එක නැතුව ඒ ස්ථානේ තියෙන හරියෙන් නිකන් නම ලියන වැඩක් නැහැ. ගුරුවරයට හොයාගන්න උඹ හොයාගනින් ඕන්නම් මේ මං ඔන්න මෙතන ලකුණු කරා. එහෙම බෑ. එහෙම ලකුණු දෙන්නේ නැහැ හොඳේ ගුරුවරු. ඔයා අදාළ තැන සිද්ධියම ලකුණු කරනවා කියන්නේ ඒකනේ ඉතින්. අදාළ තැන ඩොට් එක දාන්න ඕනේ. පැහැදිලි නේද? right. ඩොට් එක දාලා ඊතලයක් ගහන්න ඕනේ. ඊතලය ගහන්න ඕනේ කෙලින්. ඒ කියන්නේ
ඊතලේ ගහන්න එපා මෙන්න මේ ඕ එහෙම ඊතල ගහන්නේ හරිද ඊතලේ ගහන්න කෙලින් නැත්තම් ඉතින් අර පේපරේ බලන ගුරුවරයා මේ ඊතලේ දිගේ ඇඟිල්ල තියතිය හොයාගෙන යන්න ඕනේ අම්මට සිල් කොහෙද බං නල්ලූර් තියෙන්නේ කියලා පැහැදිලි නේද මේ වැරදි කරන්න එපා ගොඩාක් ඒ ගන්න ඉන්න ළමයි රිසල්ට් B වෙන්නේ මේ වගේ පොඩි වැරදි එක ලකුණක් පුතේ පට්ට වැදගත් ඇයි එක ලකුණක් පට්ට වැදගත් ඔයාගේ හිතන්න ඔයාට 74ක් ආවා කියලා කෙලින්ම B හොඳේ ඒ නෑ කෙලින්ම B කොහොමද B වෙන්නේ මොකක්ද හේතුව ඇයි කොහොමද 74 ලකුණක් හදන්න 75 කරන්න MCQ එකෙන් ලකුණක් හොයන්න බෑ ගුරුවරයා ඊට පස්සේ සිතියන් වලින් ලකුණක් හොයන්න බෑ ඔයා වැරදියට ලකුණු කරලා නම් ඒ මිනිස්සු කොහොමද ඔයාලට වැඩිපුර ලකුණක් දෙන්නේ එහෙනම් කොහොමද ලකුණක් හොයන්නේ හොයන්න තියෙන එකම ක්‍රමේ තමයි ලකුණු 3 4 කොටස් වලිනුත් බෑ රචනා ප්‍රශ්න වල ලකුණක් හොයන්න ලකුණු දෙකක් වැඩි කරන්න වෙනවා ඒක ලේසි පාසු වැඩක් නෙවෙයි එහෙම කරන්නේ නෑ ගුරුවරු ඇත්තම කතාව ඒ තරමටම ලකුණ පට්ට වැදගත් එන පොඩි මිස්ටේක් එකක්වත් විභාගෙදී කරන්න නැති වෙන්න අපි මේ වැඩේ කොට දාගමු එහෙනම් මෙන්න මෙතන මොකද්ද නල්ලූර් රයිට් උණු කරන්න නල්ලූර් හරිනේ නල්ලූර් ලකුණු කරා නේද රයිට් දැන් ඔන්න නල්ලූර් ගහවින් වෙන පාට පෑනක් අරගෙන නල්ලූර් කියන ස්ථානයේ ළඟින් වෙන පාට පෑනක් අරගෙන ලියා ගන්න පුතේ තව ස්ථාන කිහිපයක් තව නම් කිහිපයක් තියෙනවා ඒ මොන නමින් ආවත් ඔන්න ඔතන තමයි මාක් වෙන්නේ තැන විදියට ඔය නල්ලූර් ගාවින් දැන් වරහන් දාලා ලියා ගන්න හදන්නේ අන්නේ නම් කිහිපය අපි හරිද රයිට් ලියන්න වරහන් දාලා නල්ලූර් ගාවින් යාපනය නගරේ කිව්වොත් මෙතන තමයි හොඳේ යාපනය අට අහන්න බැරුණා මේ පොඩක් හැමෝම ෆිට් එකක් දාන්න මම ඇහෙනව නේද අපේ ලක්මි ඉන්නවා ඊට පස්සේ නදුලි ඉන්නවා ඇහෙනවනේ නෙතුල් ඉන්නවා ප්‍රමෝද් මට මේ පේන කට්ටිය මම මේ කියන්න පුතේ හරි අත්පල්ලය දාන්න හරි රණසිංහ රිද්මා ඉන්නවා අපේ තරංගනී ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා හොඳයි රයිට් මෙරි කොට දාගම තිසරි හරි ඇහෙනවනේ හරි එහෙනම් නල්ලුර් ගාවින් ලියාගත්ත යාපනය කමාවක් දාලා ලියා ගන්න කාන්තරොයිඩ් ඔන්න මයික් එකක් එහෙම ඔන්න උනා කාගේද මන්ද මේ බලන්න හරි ඊට පස්සේ ලියා ගන්න කාන්තරොයිඩ් ලිව්වා ඊට පස්සේ වරහන් ඇතුළේ ලියා ගන්න කදුරුගොඩ රයිට් පැහැදිලි දැන් ඔයාට අයිඩියා එකක් තියෙනවා එහෙනම් ඔයාගේ සිතිය මේ නල්ලූර් යාපනය කාන්තරොයිඩ් කදුරුගොඩ මේ මොන නමින් ආවත් ඩොට් එක වැටිලා ඉර ගහන්න ඕනේ කොතනටද ඔන්න මම මේ කොටු කරලා තියෙන තැනට එන නල්ලූර් ගොඩ රයිට් අපි යමු ඊළඟ ස්ථානයේ ලකුණු කරන්න ඔයාට පේනවා ඊළඟ ස්ථානය මහා තිත්ත කියන තැන බලන්න හොඳට පේනවද කියලා මහා තිත්ත right හොඳට බලා ගන්න මා කියන ස්කීම් එකේ අපි දැන් ලකුණු කරන්න හදන්නේ මහා තිත්ත කොයිද තියෙන්නේ කියලා හොඳ right ඒක පොඩි තියෙන පොඩි මේ එකක් මම කියන්නම්කෝ ඒක හරි
හරි පුතේ. අපි බලමු මහා තිත්ත කොතන තියෙන කියලා. ඔන්න බලන්න මහා තිත්ත තියෙන්නේ පුතේ ඕන් ඔතන. මහා තිත්ත කියන්නේ වරායක්. මේක මුහුදත් ගොඩබිමත් දෙකම යාවෙන විදියට තමයි ලකුණු කරන්නේ. මහා තිත්ත කියන වරාය මුහුදත් ගොඩබිමත් දෙකම යාවෙන විදියට තමයි ලකුණු කරන්නේ. හදිසියෙවත් මන්නාරම නැත්තම් මන්නාරම් දූපත ඔහොම හැවුවොත් ඩොට් එක වැටෙන්නේ කොතනද? ඩොට් එක වැටෙන්නේ එහෙනම් මෙන්න මෙතන. පැහැදිලිනේ සීන් එක මම මේ කියන එක. එහෙනම් ඩොට් එක වැටෙන්නේ මේ දූපත මැද්දේ. හැබැයි මෙතන අහලා තියෙන්නේ මහා තිත්ත කියලා. මහා තිත්ත නම් ඩොට් එක වැටෙන්නේ කොතනද? අන්න ඔය මම ලකුණු කරලා තියෙන තැන මුහුදත් ගොඩබිමත් එකට යාවෙන තැන. රයිට් පැහැදිලි. මහා තිත්ත වරාණදල මන්නාරම් වරාය. අරහන් දාලා ලියන්න පුතේ මන්නාරම් වරාය. මන්නාරම් වරාය. රයිට්. ඔක අතිශය වැදගත් වුණා මේ මහා තිත්ත වරාය අනුරාධපුර රාජධානී විදිය පුතේ. ඒ කියන්නේ මම ඒකම පෙන්නන්නම් ඒ සීන් එකත් හොඳේ. ඔහොම ඉන්නකො. මේ ඒරියා එක බලන්න. මෙන්න මේ මෙතන තිසාවැවට උඩින් තමයි අනුරාධපුරේ තියෙන්නේ. ඒක ඕකේ ලකුණු කරගන්න එපා පුතේ. හරිද? තිසාවැවට උඩින් ඔය මෙතන අනුරාධපුරේ තියෙනවා. මේටි. මහා තිත්තේට ගොඩ බාපු කෙනෙක්ට හරිම ලේසියෙන් කොහෙට එන්න පුළුවන්ද? මේ මොකක්ද මේ ගංගාව? මේ ගංගාව ඇවිල්ලා මල්වතෝය දිගේ ලේසියෙන් අනුරාධපුරයට එන්න පුළුවන්. ඒකින්ද අනුරාධපුර රාජධානි කාලේ ලංකාවේ වැදගත්ම වරාය බවට පත් වුණේ මේ මෙතන තියෙන මොකද්ද? මහා තිත්ත වරාය. රයිට්. හරි. අපි දැන් යන් එනං ඊළඟ ස්ථානයට මහා තිත්ත ගොඩනේ. රයිට්. අපි යමු තුන්වෙනි ස්ථානයේ ලකුණු කරන්න. ස්ථානාංක 3. ත්‍රිකුණාමලය. අර පේනව ත්‍රිකුණාමලය අතිශය වැදගත් තැනක්. ත්‍රිකුණාමලය. හරිද? ඔන්න බලන්න ත්‍රිකුණාමලය කොතනද තියෙන්නේ කියලා අපි ලකුණු කරමු බලන්න. right. ත්‍රිකුණාමලය කියන්නේ වරායක්. ඔයගලන්ට පේන මම ඩොට් එක දාපු තැන ආන් එතන ලකුණු වෙන්න ඕනේ ආ. ත්‍රිකුණාමලය. ත්‍රිකුණාමලය. ඩොට් එක දාලා ඊතලයේ ගහලා ලකුණු කරන්න ත්‍රිකුණාමලය. දැන් මෙන්න මෙහිම එකක් තියෙනවා. ඩොට් එක දානවා කියලා පුතේ ඩොට් එක දාන්නේ බං හල්ක සයිස් එකට. ඒ කියන්නේ නිකන් ආයේ නෑ පදාසයක් පිරෙන්න ඩොට් එක දානවා හරි තැන හොයාගනින් කියලා බලන ගුරුවරයාට. එහෙම දැම්මම වැරදි. හරිද? ඔයාට ෂුවර් නැත්තම් ඔයා දානවා ඩොට් එක. හරිද? එහෙම කරන්න එපා. හරිද? ඒකින්ද හරියටම තැනට පුංචි ඩොට් එකක් දාලා පුංචි කියන්නේ චූටි කරන දාන්නේ ඔය සාමාන්‍ය ගන්න ඩොට් එකක් දාලා ඊතලේ ගන්න. ත්‍රිකුණාමලය පැහැදිලි. ත්‍රිකුණාමලයට දැන් වරහන් ඇතුල් ලියා ගන්න ගෝකන්න තිත්ත. ගෝකන්න තිත්ත. ත්‍රිකුණාමලයට වරහන් ඇතුල් ලියා ගන්න ගෝකන්න තිත්ත. රයිට් ඔන්න තියෙනවා ත්‍රිකුණාමලයේ ගෝකන්න තිත්ත. පැහැදිලියා? ගෝකන්න තිත්ත කියන්නේ ඔකට බලපෑම හේතුව තමයි පුතා ඔක ගව කණක් වගේ වෙනවා කියලා තමයි ඒක සලකන්නේ. ගෝකන්න තිත්ත කියලා කියනවා ත්‍රිකුණාමල වරායට මේක අතිශය වැදගත් නේ සුද්දා අපිට පිස්සු වැටුනේ බං ත්‍රිකුණාමලයේ දැකලානේ. ත්‍රිකුණාමලයේ වරායේ තියෙන වැදගත්කම නැගෙනහිර ඉන්දියාවම පාලනය කිරීමේ හැකියාව වෙරළ ප්‍රදේශවල පාලනය තහවුරු කර ගැනීම හැකියාව උදා මාර දේවල් දැක්කනේ. ඒ කියන්නේ රට ඇතුළට කාවැදිලා තියෙන හින්දා ස්වභාවික වරායක් විශාල වශයෙන් නැවුම් දා තියන්න පුළුවන් නැවුම් ස්වභාවික සුළං වලින් ආරක්ෂා කරගන්න පුළුවන් පට්ට වරායක් ඉතින් ත්‍රිකුණාමලයේ කියලා කියන්නේ ආ. හරි. පැහැදිලි. අපි දැන් ඊළඟට යන්නේ හුරුළු වැව ලකුණු කරන්න. අපි ඊළඟ
වැඩේ තමයි ස්ථානය හුරුළු වැව. ඕ පුතේ මාකින් ස්කීම් එකකින් හොයාගනින් මම බලන්න හුරුළු වැව කොහෙද තියෙන්නේ කියලා. පෙන්නන්න. මේ තියෙන හුරුළු වැව. හිස් සිතියන් ලකුණු මම ඒක මගේ පොඩි පෝල්ට් එකක් මම පොඩක් පරක් වුණා සිතියම් ටික දාන්න. මං හිතනවා මම print out අරන් ඇති කියලා. print out අරන් තියනවා සුපිරි අරන් නැති කට්ටිය හොඳට දැන් බලාගෙන ඉන්න. හෙට රෙකෝඩින් බැලුවා සුපිරියට ලකුණු කරා. හොඳේ වැඩේ වෙන්න ඕනේ. මේක ඔයාගේ වැඩේ. අම්මගේ තාත්තගේවත් ගුරුවරුන්ගේවත් වැඩේ නෙවෙයි. උඹේ වැඩේ පුතේ වාරි බාගේ ලකුණු වැඩි කරගන්න එක. හරි. හුරුළු වැව දැන් අපි ලකුණු කරන්න යන්නේ. අපි බලමුකෝ අර හිස් සිතිය මේ O level වලට එන જાතිය මොඩල් සිතිය මේ හුරුළු වැව කෝ කියලා ඕන කෙනෙක්ට ඒක හොයාගන්න පුළුවන්. හරිම ලේසි ස්ථානයක් ලකුණු කරන්න. පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන්. වැව් ලකුණු කරන්නේ කොහොමද? වැව් ලකුණු කරන්නේ ඩොට් දාන්නේ මම මේ ඩොට් එකක් දැම්මා. වැව් ලකුණු කරන්නේ කොහොමද? කෙලින්ම වැවට ඊතලයක් ගහනවා. කෙලින්ම වැවට මොකද ගහන්නේ? කෙලින්ම වැවට ගහනවා පුතා. ඊතලේ ඕන් ඔහම තමයි වැව් ලකුණු වෙන්නේ. පැහැදිලිද? කෙලින්ම ගහන්න වැවට ඊතලේ. හරි ඩොට් දාන්න එපා. ඩොට් දාන්නේ කෙලින්ම රණසිංහ ඔන්න කෙලින්ම ඊතලයක් ගව රණසිංහ ගව වැරද්ද යනක රණසිංහ එක අයින් කරගන්න පුතේ. හරිද? හරි. හරි පුතේ. රයිට්. ඊතලේ ගහන්න කෙලින්ම ගහන එක ගහන්න ඕනේ කෙලින්ම. ආය ඇදේ ගහන්න එපා. ඊට පස්සේ විකාර කරන්න බෑ. කෙලින්ම ඊතලේ ගහන්න. ඉතින් මං ඊතල කෙලින් ගහ ඉන්නේ. ඔයා හරියටම ගහ ගන්න. මේ තියෙන හුරුළු වැව හොඳේ. කෙලින්ම ගහන්න. වැවට ඊතලේ. හරිද? හුරුළු වැව. වැඩේ කොට නේද? හුරුළු වැව හරි නේද? රයිට්. එහෙනම් ඊළඟ ස්ථානෙටත් යන්. හරි. අපි ළඟට ලකුණු කරමු ගංගාවක්. ඔයගලන්ට ඇති අපේ YouTube channel එකේ ගිහින් බලන ගංගා ටික සුපිරියටම ලකුණු කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක ගන්න. මැසේජ් එකක් දාගෙන අද ගන්න බැරි වුණා කියලා කමක් නැහැ පුතේ. print out ගන්න බැරි. අපි යමු ඊළඟ වැඩේට. ජජ්ජර නදී. පේනව නේද? ජජ්ජර නදී. මේ තියෙන්නේ. මේක ගඟක් ආ පොඩක් දුන්නක් වගේ ටිකක් නැවිච්ච ගඟක්. ජජ්ජර නදී. ලකුණු කරගන්නකො. මම පෙන්නන මාකින් ස්කීම් එකේ අපි මොඩල් සිතිය මේ කොහෙද ඉන්නේ කියලා. right මේ තියෙන්නේ ජජ්ජර නදී. දැන් ගංගා ලකුණු කරද්දි කොහොමද කරන්නේ? ඒකට ඩොට් තියන්නේ නැහැ ගංගාවට. හොඳේ. ඊතලේ ගහන්නේ. ඒකටත් කෙලින්ම මොකද ගහන්නේ? ගංගාවටත් කෙලින්ම ඊතල පහාරය එල්ල කරන්න පුතා. ඊතලේ කෙලින්ම ගහන්න. ගංගාවට ඊතලේ කෙලින්ම ගහලා ලකුණු කරන්න. මොකක් කියලාද? ජජ්ජර නදී. වරහන් ඇතුළේ ලියා ගන්න දැද්දුරු ඔය. වරහන් ඇතුළේ ලියා ගන්න දැද්දුරු ඔය. ජජ්ජර නදී වරහන් ඇතුළේ දැද්දුරු ඔය. පැහැදිලි නේද? හරි. අපි එන ස්ථාන දැන් කීයක් ලකුණු කරාද අපි බලමු. අපි මේ වෙද්දි 2830 මේ ඔයගොල්ලෝ මීට කලින් දන්නේ නැති ස්ථාන දැනගෙන නැති ස්ථාන වෙන්න පුළුවන්. අපි ලකුණු කරා සිතියම් ස්ථාන ගත්තට පස්සේ මෙන්න මේ කොටසේ 1 2 3 4 5 ස්ථාන පහක් ගොඩ. අපි මුලින් ලකුණු කරා මොකද්ද? නල්ලූර්, මහාතිත්ත, ත්‍රිකුණාමලය, හුරුළුවැව, ජජ්ජර නදී. නල්ලූර් වලට කිව්වා යාපනය කියලාත් කිව්වා. ජජ්ජර නදී වලට දැදුරු ඔය කියලාත් කිව්වා. එකම ස්ථානේ වෙන වෙනම නම් වලින් එන්න පුළුවන්. රයිට්. අපි යමු එහෙනම් ඊළඟ ස්ථාන දෙක ලකුණු කරගන්න.
හරි. අපි ඊළඟට ලකුණු කරන්න හදන්නේ ගන්නෝරුව. අපි ඊළඟට ලකුණු කරන්නේ ගන්නෝරුව. මේක ඊටාම තීරණාත්මක සහ වැදගත්ම තැනක්. මොකද ගන්නෝරුව මෙතන තියලා පෙන්නන්නම්. ගන්නෝරුව පොඩ්ඩක් එහෙට මෙහෙට වුණොත් මේ ස්ථානය වෙනස් වෙනවා. මේක ගංගාව අපි දන්න මහවැලි ගංගාවනේ. හරි. බලමු මේක හොඳටම. හරි. ගන්නෝරුව. ඇයි ගන්නෝරුව මම කිව්වේ මේ තරම් වැදගත් සහ මේ තරම් තීරණාත්මකයි කියලා? මොකද්ද හේතුව? දැන් ගන්නෝරුව එන්නේ මහවැලි ගඟ ඔයාට පේනවා. මහවැලි ගඟට උඩින් ගන්නෝරුව එන්නේ. හරිද? හදිස්සියවත් ඔයා මහවැලි ගඟට යටින් මෙන්න මෙතන ලකුණු කරොත් මම රතු පාට ඩොට් එක දාපු තැන ඔයා ලකුණු කරොත් ওই ස්ථානේ සම්පූර්ණයෙන්ම වැරදි. ගන්නෝරුව නෙවෙයි. ඔක මොකද්ද? සෙන්කඩගල මහානුවර. හරිද? තේරුණාද මම කියන එක? ගන්නෝරුව හොඳට මතක තියාගන්න ගංගාවට උඩින් එන්නේ. ගන්නෝරුව වෙන්නේ කොහමද? ගංගාවට උඩින්. පැහැදිලි නේද? හදිස්සියවත් ගන්නෝරුව තව එහෙට මෙහෙට වුණා. ගන්නෝරුව තව නිකන් මේ උඩ හරියට ආවොත් පොඩ්ඩක් උඩට ආවොත් ඒක පේරාදෙනිය වඩපත් වෙනවා. මේ ඔය හරියට ආවොත් පැහැදිලි නේද? එහෙනම් අපි හරියටම තියෙන තැනම ගන්නෝරුව ලකුණු කරගන්න යන්නේ. හරිද? රයිට්. අපි බලමු අපේ සිතේ මේ කොහෙද ගන්නෝරුව අපි ලකුණු කරන්නේ කියලා. හරි. හරි ඔන්න මම දැන් ගන්නෝරුව ලකුණු කරනවා බලන්න හොඳටම කොතනද කියලා. රයිට්. හරියටම ඔන්න මම ඩොට් එක දාපු තැන ගන්නෝරුව ලකුණු කරගන්න පුතේ. හරියට මම ඔය ඩොට් එක දාපු තැන ගන්නෝරුව හරි වැදගත් තැනක් සටනක් සිද්ධ වෙනව නේද? ගන්නෝරුවේදී. පුතුගීසින්ට එරෙහිව රයිට්. ඒක නිසාම වැදගත් තැනක් ගන්නෝරුව. හරිනේ? දැන් ගන්නෝරුව හරි නේද දැන්? හරියටම ලකුණු කරගත්තා නේද? රයිට්. එහෙනම් ඒ ස්ථානෙත් හරි ගන්නෝරුව. රයිට්. අපි යමු ඊළඟ ස්ථානයේ ලකුණු කරන්න. බලමු ඊළඟ ස්ථානය මොකක්ද කියලා. මේ තියෙන ඊළඟ ස්ථානය හරිම ලේසි තැනක් ලකුණු කරන්න හොයාගන්න ලේසි. ගල් ඔය. මොකද ඊළඟ ස්ථානය මේ තියෙන ගල් ඔය. රයිට් එන ලකුණු කරපුව අපි හැමෝම ගල් ඔය. මේ තියෙන්නේ. රයිට්. ගල් ඔය. දැන් ගංගාව ලකුණු ගන්න කොහොමද කියලා මම කිව්වා. කෙලින්ම මොකද කරන්නේ? කෙලින්ම ගහන්නේ ඊතලේ. කෙලින් ගහන්න ඇදේ ගහන්න එපා. රයිට්. ගංගාවට ගහන්න පුතේ. ඒක සම්මේ ඒක ජලාශයනේ. රයිට්. ඕන් ඔය විදිහට ගංගාවට ගහන්න ඊතලේ ඉර ගහලා ලකුණු කරන්න ඊතලේ කොනේ ඉර ගහලා ලකුණු කරන්න ගල්ලොය. ඔකට වරහන් ඇතුලේ දාගන්න. ගල්ලොයට අමතරව තව නමක් එන්න පුළුවන් උතනට. මොකද්ද? ගල්හ නදී. මොකද්ද නම? ගල්හ නදී. ගල්ලොය අනික මොකද්ද? ගල්හ නදී. පැහැදිලි නේද? ගල්ලොය ගල්හ නදී. හරි. දැන් ඔයාට පේනවා මේ ගල්ලොය මැද්දේ විශාල ජලාශයක් තියෙනවා. පේනව නේද? මේ තියෙන ගල්ලොය මැද්දේ විශාල ජලාශයක්. රයිට්. මේ ජලාශය මොකද්ද කියන්නේ කියලා දැන් අපි ලකුණු කරගෙන යමු. මේක තමයි ලංකාවේ මුල්ම බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරය. මොකද්ද ලංකාවේ මුල්ම බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරය? මේක තමයි ගල්ලොය ව්‍යාපාරය. ගල්ඔය ව්‍යාපාරය. ගල්ලොය ජලාශය කිව්වත් හරියා. හරිද?
ගල් ඔය ජලාශය. ගල් ඔය ජලාශය. හරියටම ලකුණු කරගමු තේ. ගල් ඔය ජලාශය. හරි. අපි යමු ඊළඟ ස්ථානය බලන්න. ඔයාලට ඔය ඇහෙන්නේ නැතුව හරි මොකක් හරි වුණොත් ටක් ගාලා මට මේ මෙසේජ් එකක් දෙන්න. right. ගල් ඔය ජලාශය හරි. අපි යන් ඊළඟ ස්ථානය බලමු 2008 සිටියේ මේ මොකක්ද ඊළඟ ස්ථානය? ඔයගොල්ලන්ට හුරු පුරුදු දැනක් ගොඩාක් ළමයිට මගේ හිතේ. කොළඹ. කොළඹ කොල්ල කෙල්ල ඉන්නවද බලන්න මෙතන. හරි අපි බලමු කොළඹ කොහෙද වෙන්නේ කියලා. බලන්න මේ කොළඹත් හරි වැදගත් තැනක්. ඒකට හේතුව මම ඔයාලට දැන් කියන්නම්. කොළඹ ඇයි මේ ස්ථානේ ලකුණු කරද්දී සැලකිලිමත් වෙන්න ඕන පොඩ්ඩක් අර අනිත් නිදහස් ස්ථාන වලට වඩා කොළඹ හරි වැදගත් තැනක්. මම ඒකට හේතුව කියන්නම්. කොළඹ වැදගත් වෙන්න හේතුව තමයි පුතේ ඔයාට පේනවා මේ කොළඹ තියෙන්නේ මුහුදට ළඟින්ම. මුහුදට සහ මේ තියෙන කැලණි ගඟ ඒව ලකුණු කරගන්න එපා. ඒව අපි ලකුණු කරනවනේ. ඒව කලබල වෙන්න එපා. දැන් ඔය සිතීම නිකන් අච්චාරු කරගන්න එපා. කැලණි ගඟත් ඕක අස්සේ දාගෙන මහනුවරත් ඕක අස්සේ ලියාගෙන අපි හිමින් යන්. කිසි කලබලයක් නැහැ. අපි ලකුණු කරන ස්ථාන 500 ලකුණු කලබල වෙන්න එපා. එතකොට මෙන්න මේ කැලණි ගඟ ළඟින්ම සහ මුහුදට ළඟින්ම තමයි කොළඹ තියෙන්නේ. හදිස්සියවත් ඔයාට ජයවර්ධනපුර කෝට්ටේ නැත්නම් කෝට්ටේ ආවොත් කෝට්ටේ ස්ථානගත වෙන්නේ කොහොමද? කොළඹට වඩා පොඩ්ඩක් රට ඇතුළට වෙන්න ගොඩාක් නෙවෙයි ජුංගිත්තයි චුට්ටක් මම මේ ලකුණු කරන වගේ ඊටාම පොඩ්ඩක් රට ඇතුළට වෙන්න තමයි ජයවර්ධනපුර කෝට්ටේ තියෙන්නේ. පැහැදිලිනේ ඔන්න ඔය ලකුණු කරා වගේ. හරිද? හදිස්සියවත්ව සීතාවක් වගේ ඇහුවොත් සීතාව තව පොඩ්ඩක් මෙහෙට වෙනවා. ආන් ඔහොම ස්ථාන ටික ලකුණු වෙන්න ඕන. ඒකින්ද හරියටම ලකුණු කරන්න. ස්ට්‍රක් වෙනවා කියලා ලෝසිත් කියනවා. හරි පොඩ්ඩක් බලමු සිග්නල් ඔෆ් ද දන්නේ නැහනේ. සිග්නල් තාත්තෙත් එහෙනව නේද? හැමෝට ටග්ගල පිට එකක් දාන්න. ටග්ගල පිට දාන්න එහෙනවද කියලා බලන්න. ටග්ගල වේගින් වැඩේ යන්න. ආදුලි නෙතුල් එහෙනවනේ. රයිට්. එහෙනම් අපි කොළඹ ලකුණු කරමු අපේ සිටියමේ. ඔයගොල්ලෝ print out ගත්ත සිටියමේ දැන් අපි කොළඹ ලකුණු කරන්න හදන්නේ. බලමු කොළඹ කොහොමද ලකුණු වෙන්නේ කියලා. ඔන්න තියෙනවා අපිට කැලණි ගඟ. අතිශය වැදගත් ගංගාවන් ලංකාවේ තියෙන ගංගා අතුරෙන් කැලණි ගඟ. මෙන්න මේ ඒරියා එක. කැලණි ගඟ ළඟ මේන් මෙතන හරියටම මුහුදට ළඟ. මම රතු පාට ඩොට් එක දීපු තැන ඔයාලට පේනව නේද? බලන්න. අන්න එතන ලකුණු කරගන්න. කොළඹ තොට වගේ නම් දාන්න. මොකටද මම තොට කියන්නේ? තොගේ එහෙම නෑ හොඳේ එහෙම කියන්න එපා. තොට කියන්නේ වරායට. ඒ දවස්වල වරායට කියලා තියෙන්නේ තොට. කොළඹ කියන්නේ වරායක් අතීත ප්‍රසිද්ධ වර්තමානයේ ප්‍රධාන වරාය කොළඹනේ. එහෙනම් කොළඹ තොට කියන්නේ කොළඹටම තමයි. සින්දුවකුත් තියෙන අමරදේව මහත්තයා නේද? කොළොම් තොට නැත මහලුවී අවන්හල නැත පැරණිවි එදා වගේමයි අදත් යෞවනයේ ඒත් අප දෙදෙනා බලන් කැඩපත සොඳුරියේ. රයිට්. හරි. එහෙනම් කොළඹ කොට අපි යමු ඊළඟ ස්ථානය බලන්න මොකක්ද අපිට එන්නේ කියලා ඊළඟ තැනට. right. ඊළඟ තැන අවුරුද්දකට සැරයක්වත් මෙතන ඉන්න බහුතරයක් යන තැනක්. මොකක්ද මේ තැන? කාචර ග්‍රාමය නැත්තම් කතරගම. අපි ඒක ගෙලින්ම සිටියමටම යන්කෝ පුතේ. මේ මොකද මේ වෙන්නේ? අපි යන් සිටියමට ගෙලින්ම. right. අපි කතරගම ලකුණු කරගන්න හදන්නේ right.
මේ තියෙන මැණික් ගඟ මේ මැණික් ගඟ ගාව මෙන්න මේ නැම්මේ හරියටම බලන්න මෙන්න මේ නැම්මේ තමයි මැණික් ගඟ ළඟම මැණික් ගඟ ළඟම දැන් කතරගම ගිය මිනිස්සු දන්නේ ඉතින් මැණික් ගඟ ළඟම තමයි කතරගම තියෙන්නේ කියලා හරිද මැණික් ගඟ ළඟම ලකුණු කරගන්න කතරගම පැහැදිලි මැණික් ගඟ නවට අයිඩියා එකක් තියෙන්න ඕනේ මේ තියෙන මැණික් ගඟ කියලා කාචර ග්‍රාමයේ ඒක තමයි මුලින්ම මම වීඩියෝ එකක් දාලා ගංගා ටික ලකුණු කරගන්න කියලා කිව්වේ. ඒතකොට ගංගා ටික ලකුණු කරාම ස්ථාන ලකුණු කරන එක නතින්නා. හරිද? රයිට්. ඔන්න මැණික් ගඟේ නැම්මේ තමයි මොකක්ද තියෙන්නේ? කතරගම වරහන් ඇතුළේ කාචර ග්‍රාමයේ නැත්නම් කාචර ග්‍රාමයේ කියලා ලියුවනම් වරහන් ඇතුළේ මැණික් ගඟ කියලා දාගන්න පුතා. හරි නේද? මැණික් ගඟ සහ කතරගම දෙකම ගොඩ. අනේ හරියටම ලකුණු කරා නේද? පුළුවන් තරම් ස්ථාන ප්‍රමාණය පුළුවන් තරම් සිතියම් ප්‍රමාණයක් ලකුණු කරගමු. ලකුණු කරන්නම් වාලේ ඔය ලකුණු කරලත් බෑනේ බං. ඔයගොල්ලෝ මතක හිටින්න වැදගත්කම් කියාගෙන. ඔබ දන්නේ කතරගම වැදගත් වෙන විශේෂ හේතුව තමයි කතරගම දෙවියන්ගේ පුතු බිමනේ ඒක නේද? හරි අපි යමු ඊළඟ ස්ථානය මොකක්ද කියලා බලමු අපි ගිහිල්ලා. ඊළඟ ස්ථානය අපි ලකුණු කරන 2008 සිතියමේ ලංකා සිතියමේ අන්තිම ස්ථානය අවසාන ස්ථානය දෙවි නුවර right ඔයාලට පේනවා මාතර ළඟ තියෙනවා මොකද්ද ගඟ කිඹුලි ඉන්නේ ක්‍රොකොඩයිල් නේද කිඹුලට කියන්නේ මන් දන්නේ නැහැ මට හරියටම ඉංග්‍රීසි දන්නේ නැහැ ඉතින් ලොකුවට ඉතින් දන්නව නැත්තේ නේ බලන්න අන්න මාතර නිල්වලා ගඟට එහෙන් ඔතන වැදගත්කම තමයි නිල්වලා ගඟට එහෙන් මචං right නිල්වලා ගඟට එහෙන් හරියට බලන්න මාකින් ස්කීම් එක ආපහු බරපට බලන්න බයි බලන්න මේ මෙතන මම රතු ඩොට් එක වැටලා නැති තැන මේ දෙවිනුවර ලකුණු වෙලා තියෙන තැන නිල්වලා ගඟට එහෙන් තමයි තැන එන්නේ හරිද පැහැදිලිද දෙවිනුවර වරහන් ඇතුලේ දාන්න දෙවුන්දර දෙවිනුවර වරහන් ඇතුලේ දෙවුන්දර දෙවිනුවර වරහන් ඇතුලේ දෙවුන්දර right එහෙනම් 2008 ලංකා සිතියම ගොඩ right මට දැන් හැමෝම දාන්න ෆිට් එකක් ලංකා සිතියම ඔයාට හොද්දටම පැහැදිලි වුණාද කියලා මට බලා ගන්න හැමෝම ටක් ගාලා රිප්ලයි කරන්න ඕනේ ඇක්ටිව් ඉන්න ඕනේ මේ වැඩේ හරිද ඉතින් අපේ පන්තිය නමත් ගැම්මට ඉතිහාසයේ පන්තියනේ right නදුලි රිද්මා අනිත් උණු තේරලා නැද්ද බා බලන්න ඉදිද දැන් නැගිටපල්ලා රට ජාති අන්තරේ නැගිටපල්ලා හරි හරිනේ හොඳයි අපි යමු රට ජාති අන්තරෙත් දන්නේ නැහැ මම නිකන් කිව්වේ අපි යමු ඊළඟ අපේ තැනට අපි එනවා අපේ හරිම ලේසියෙන් ලකුණු 6ක් ගන්න පුළුවන් පට්ටම ලේසිය. ඕගලන්ට සිතියන් 3-4ක් ලකුණු කරද්දි තේරෙයි බං මේ එකම එක තැන අවුරුද්දක් කර අවුරුද්දක් වගේ අහනවා. මම සිතියන් නතින් ඔයාලට 2015 වගේ එද්දි අපේ පන්තිල බලන්න එපේ සිතියම් ලකුණු කරන අපූර්වා සුපිරියා. හරිම සතුටේ මෙතන ළමයි මිලෝ සිතියමක් ස්ථානයක් බැරුව ඉඳපු සුපිරිය ලකුණු කරනවා. right. අපි යමු ලෝක සිතියම් පැත්තට. සමහරුන්ට තේන්න පුළුවන් ලෝකේ ලොකු හින්දා ලංකාව පුංචි හින්දා ලෝක සිතියම අමාරුයි. ඒ නෑ ලෝක සිතියම තමයි ගොඩාක් ළමයිට ලේසි. අපේ ළමයිට නම් දෙකම ලේසි. හරි. ඔන්න තියෙනවා පුතේ ස්ථාන කිහිපයක්. අපි මේකේ අත්හරිනවා මේ හවයි දූපත් එන්නේ නැහැ වර්තමානයේ. මේක ඇවිල්ලා පරණ 2008 කියන්නේ පරණ සිලබස් එකේනේ. මේ පරණ සිලබස් එකේ ස්ට්‍රක්චර් සිතියම මේ තියෙන්නේ මාකින් ස්කීම් එක මේක තමයි ආපු සිතියම. හැබැයි දැන් එන්නේ සිතියම තමයි මේ පාර ඕ ලෙවල් වලට එන්නේ. මේ ආකාරයේ සිතියමක්. පැහැදිලිනේ? right. බලන්න. අපි පළවෙනි තැන විදියට ඔයාට මේ තැන සිතියම් 10ක් අවුරුදු 10ක ලකුණු කරොත් අඩුම තරමේ 8 පාරක්වත් මේ තැන එනවා. එන්න එක එන්නෝම තමයි. හරිද මේ පාර ඕ ලෙවල් වලට වාරි භාග වලටත් එන්න පුළුවන්. අපි ලකුණු කරන්න හදන්නේ රෝමය බලන්න පුතා කොහෙද රෝමය තියෙන්නේ අල්ලලා බලන්න පාඩවඩවරු ඒ රෝමය මන් නෙමෙයි මං කිව්වේ හොඳේ අධිරාජ්‍ය රෝමය ගැන මං කිව්වේ රෝමය තියෙන කොහෙද කියලා අත යනවා හරි රයිට්
මෙනි රෝමය බලන්න හොඳට පොඩක් අදහසක් ගන්න රෝමය පිළිබඳ අපි තව ටිකක් කොන ලොක් කරගමු අපි දන්න රෝමේ කවුද ඉඳී මේ සීසර් නේ සීසර් අයියා අපේ සූරපප්පා කාටුන් එකේ මත් ටිකක් රෝමය අපිට හුරු පුරුදුයි නේ රෝමය අපි දැන් සිතේ මේ ලකුණු කරන්න හදන්නේ රෝමය හොඳට බලාගන්න මේකේ කොහෙද තියෙන්නේ කියලා right ඉතාලිය හොයාගත්තද ඔයාලා ඉතාලියනේ ওই රෝමේ තියෙන්නේ අපි දැන් ලකුණු කරමු මෙන්න මේ තියෙන්නේ රෝමය මෙන්න තැන එතන නෙවෙයි මෙන්න හරියටම මෙන්න මෙතන මම ඩොට් එකක් දැම්ම නේද රතු පාටින් හරියටම අන්න එතනින් ලකුණු කරගන්න රෝමය right තව නම් කිහිපයක් තියෙනවා උතනින් ලියන්න ලෝක සිද්ධියෙත් තේමයි පුතේ ඊතාලිය ලස්සනට ගහලා ලකුණු කරන්න එක උතනින් නිකන් ලියන්න එපා ඩොට් එක දාලා නිකන් ලියන්න එපා ඊතාලිය චුට්ටක් ගහන්න මොකට පැහැදිලි හොයාගත හැකි ඊතල නිකන් වණ කරලා විදිය ගහන්න එපා ලස්සනට වැඩේ කරන්න අඩුලක් එහෙම අරගෙන යන විභාගයට යද්දි රෝමය වරහන් ඇතුලේ දාගන්න වරහන් ඇතුලේ ඉතාලිය වතිකානුව ඉතාලිය වතිකානුව right හරිද එන ඔන්න ඔතන තමයි පුතා රෝමය ඉන්නේ රෝමය ගොඩනේ right අපි යමු ඊළඟ තැනට අතිශය වැදගත් තැනක් බලන්න ඕගොල්ලෝ හොඳට කොන්ස්ටන්තිනෝපලය අතිශය වැදගත් අපේ 10 ශ්‍රේණියේදී පුනරුදේ පාඩම 10 ශ්‍රේණි 10 වෙනි පාඩම ඒ වගේම 11 ශ්‍රේණි දෙවෙනි පාඩම කරද්දිත් කොන්ස්ටන්තිනෝපලය ගැන පොඩ්ඩක් කතා කරනවා හරිම වැදගත් මේ බලන්න කොන්ස්ටන්තිනෝපලය බලන්න කොහෙද ඩොට් එක තියෙන්නේ කියලා බලන්න right අපි දැන් ලකුණු කරමු මම කොන්ස්ටන්තිනෝපලේ වැදගත්කම් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේක ලකුණු කරලා මේ මානි සිටිය මේ right මේ රතු පාට ඩොට් එක තැන තමා පුතා හරියටම කොන්ස්ටන්තිනෝපලේ හොයාගන්න වේගය වෙනස් පොඩ්ඩක් වේගය වැඩි අඩු කරන්න කියලා මැසේජ් එකක් දාන්න රෙකෝඩින් බලන්න මේ chance එක නැහැ එන් ළමයි දාන්න මැසේජ් එක right හරි ඉතින් බබා වේගෙන් යන්න බෑ ඉතින් දැන් O level ඉතින් හරි දරුවනේ මාව මේ ඇහෙනවද කියලා බලන්න පොඩ්ඩක් කටි විට් එකක් දාගෙන යන්න ලැක් වෙනවා කියලා කටි දැම්මා හරි ඇහෙනවනේ අවලට යමු නේද right රෙකෝඩින් උදාම රෙකෝඩින් බලන කට්ටියට කරා දැන් කොන්ස්ටන්තිනෝපලේට ඉන්න කොන්ස්ටන්තිනෝපලේ වැදගත්කම් මම ඔයගලන්ට කියනවා කියලා කිව්වා අපි බලමු කොන්ස්ටන්තිනෝපලේ හැදීම කොතනට එන්නේ කියලා හරි මම මෙන්න මේ රතු පාට ඩොට් එකක් තියෙන දැන හරියට බලන්න ඕන් ඔතන හරියට ලකුණු කරගන්න පුතේ කොන්ස්ටන්තිනෝපලය
උත්තර බලන්න. තියනවලු. හරි. හොඳට බලන්න. කොන්ස්ටන්තිනෝපලය වරාන්න ඇතුලේ වර්තමාන තුර්කිය අගනුවර ඉස්තාම්බුල් වරහන් ඇතුලේ ආගන්න ඉස්තාම්බුල් අතිශය වැදගත් තැනක්. මේකේ ඓතිහාසික කතාව අපි පුනරුදේ පාඩමේදී කතා කරනවා. 1453 දී කොන්ස්ටන්තිනෝපලයට ඇටැක් කරනවා, ආක්‍රමණය කරනවා ඔටෝමන් තුර්කිවරු, මුස්ලිම් ජාතිකයින්. එතකොට කොන්ස්ටන්තිනෝපලය කියන්නේ යුරෝපයේ වෙළඳ මධ්‍යස්ථානය. ආසියාවේ ඉඳන් එන බඩු ටික යුරෝපෙට යන්නේ කොන්ස්ටන්තිනෝපලේ හරහා. මේ කුරුඳු ඇතුළු කුළු බඩු ටික කොන්ස්ටන්තිනෝපලයට ගිහිල්ලා තමයි බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය මේ වගේ හැම රටකටම ගියේ. ඒතර කොන්ස්ටන්තිනෝපලේ ඇටැක් කරපු හින්දා තමයි යුරෝපිකයන්ට එහෙ ඉන්න බැරි වුණා. ඒගොල්ලෝ මොකද කරේ? තම තමන්ගේ රටවල් වලට ගියා. එතකොට අලුතෙන් දේශයන් හොයා ගන්න ඕන අන්න දේශ ගවේෂණ කටයුතු පවත්වනවා. මතකද බොර්තොලමියු ඩයස් එනවා කුණාඩු තුඩුව මේ ගාවෙන් යනව නේද? ඊට පස්සේ වාස්කෝද ගාම 1498 ඉන්දියාවේ කැලිකට් වලට ගොඩ වහිනවා. යුරෝපානු ජාතිකයෙක් ආසියාවට පැමිණීමේ මුහුදු මාර්ගයක් හොයාගත්ත පළවෙනි අවස්ථාව විදිහට මේ කතන්දරේ ඉතිහාසගත වෙනවා. ඊට පස්සේ ලංකාවට ලොරෙන්සෝ ද අල්මේදා එනවා. ඔය වගේ නේද? ඇත්තටම සිල්වලා, ද සිල්වලා, ෆර්නෑන්ඩෝලා, ෆොන්සේකලා, පෙරේරලා මේ ඔය කොස්තලා, මෙන්ඩිස්ලා ඔය සෙට් එක ද සිල්ලා කෙනෙක් ඔය සෙට් එක මේ පැවතෙන්නේ ඉතින් පුතුගිස් නන්දීසිංගේ සම්භාවයකින් තමයි. ඒ වාසගම් ඉන්නේ. එහෙන් තමයි. දැන් ඉතින් දඟලන්න හදන්න එපා. අපි සිංහල, අපි සුපිරි සිංහල එහෙම එකක් නැහැ. උඩරට සිංහල කියලාත් එහෙම එකක් නැහැ. හොඳයි අපි කොහෙන් කොහෙන්ද ක්‍රොස් වෙලා තියෙන්නේ. රයිට්. අපි එන කොන්ස්ටන්තිනෝපලේ ගොඩ නේද? හරි නේද? රයිට්. අපි අම්මිලාගේ ස්ථානය ලකුණු කරන්න. සුවස් ඇල. සුවස් ඇල මම මේක පෙන්නන්නම්. සුවස් ඇල. මේක අතිශය වැදගත් ලෝක ආර්ථිකයේ සුවස් ඇල දවසක් දෙකක් සතියක් හිර වුණොත් අපි මෙහි බලන් ඉදි බාණ්ඩ මිල පට ගහලා ඉහළ යනවා. ඒ තරමට සුවසැල හරිම තීරණාත්මක සාධකයක් ලෝක ඉතිහාසයේ ලෝක දේශපාලනයේ බලද්දී. රයිට්. ආ බලමු සුවසැල කොතන තියෙන්නේ කියලා. මෙන්න මේ ඉරක් ගහ ගන්න මෙන්න මෙහෙම මේ තියෙන්නේ පුතේ මධ්‍ය ධර්ණීය මුහුද. මේ තියෙන්නේ මධ්‍ය ධර්ණීය මුහුද. හරිද? මේ මම රතු පාට ඩොට් එකකින් පෙන්නන එක. මේ තියෙන පිටි තීරුවක් වගේ ඒක ඇවිල්ලා රතු මුහුද. දැන් ඉතින් ඔක ලියා ගන්න ඕනේ නැහැ. මේක මධ්‍ය ධර්ණීය මුහුද. මේ තියෙන්නේ රතු මුහුද. මධ්‍ය ධර්ණීය මුහුදත් රතු මුහුදත් යා කරමින් ඊජිප්තුවේ අබ්දුල් ගමාර් නසාර් කියන ඕක MCQ වල ඕලෙවල් MCQ වල 39 40 වගේ ප්‍රශ්න වල ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්. ඊජිප්තුවේ අබ්දුල් ගමාර් නසාර් විසින් ජනසතු කරන ඇල මාර්ගය තමයි මෙන්න මේ තියෙන සුවසැල කියන්නේ. මේක වැදගත්කම මොකක්ද දන්නවද? හදිස් හිතන්න සුවසැල ජනසතු උනේ නැහැ කියලා පුතේ. එහෙම හිතන්නකෝ. එහෙමනම් සුවසැල ජනසතු උනේ නැත්නම් හරිද? මේ යුරෝපේ නැවකට ලංකාව නැත්නම් ආසියාවට එන්න මෙහෙම පුතා අප්‍රිකාව වටේ ගිහිල්ලා එන්න වෙනවා. වටේ යන්න වෙනවා. හරිද? පැහැදිලි නේද? ඒකින්ද සුවසැල අතිශයම වැදගත් කාරණා. සුවසැලේ නැව්වෙම හිර වෙලා තිබ්බ. දැන් මේ දවස්වල හුති සටන්කරුව යමනේ හුති සටන්කරුව මරු නම් බන් තියෙන්නේ උන්ට. හුති සටන්කරුව ගහනවනේ සුවසැල හරහා යන නැව්වලටනේ. වගේ ඉතින් ජියෝපොලිටික්ස් ලෝක දේශපාලනයේ තියෙනවා ඉතින් ඉතිහාසයේ කියන්නේ මාර රසවත් විෂයක්. ආට මැරෙනකම්ම මේ විෂය ඕන වෙනවා. අපි වයසට ගිහිල්ලා අප්පන් ඊශ්‍රායලයේ පලස්තීනයේ ගහ ගන්න පුළුවන්. අපි වයසට ගිහිල්ලා ඔය රටවල් කෙල ගන්න පුළුවන්. ඒතර අපිට අදහසක් තියෙනවා රයිට් මෙන්න මේක තමයි මේ ඒරියා එක මේක තමයි සිටියම වගේ අදහසක් තියෙනවා. ඒ කියන්නේ යථා මේ ඉතිහාසයේ ප්‍රයෝජනයක් නේ තියෙන තම ජීවත් වෙන ලෝකයේ සහ සමාජයේ කියන යථාබෝධය ලබා ගන්න එකනේ. රයිට්. හොඳයි. අකමැත්තෙන් වුණත් කම්මැලිකම අපේ පන්තියේ වුණා නම් එහෙම නෑ හොඳේ.
අම්මලි ගම ඉගෙන ගන්න පාඨම විෂයක්. හරි. අපි යමු ඊළඟ ස්ථාන ටික වෙකින් ලකුණු කරන්න. සුවසැලත් ගොඩ මේ සින්දු නදිය කල්කටා ඒව එපා පුතේ. ඇයි එපා කියන්නේ? ඒවා මේ මොකක්ද කියන්නේ? පරණ සිලබස් එකේ අයිටම්. සින්දු නදිය කල්කටා ඕනේ නැහැ. රයිට්. සින්දු නදිය ඕනේ නැහැ. කල්කටාන ලකුණු කරලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. කල්කටා අපිට ඔය 10 11 ශ්‍රේණියේ දෙවෙනි පාඩමේ එනෝනේ කල්කටා සීන් එක මේ ඉංග්‍රීසියෙන් බලකොටුවක් ගොඩනගාගත්ත ස්ථානේ. ඒකෙන්ද අපි ඒක ලකුණු කරමු. ඔන්න ලකුණු කරන් ඩොට් එකක් දාලා හරියටම කල්කටා කොල්කටා කියලා තෝකට කියනවා. කල්කටා නේද? මේ මෙතන. right. කොල්කටා හරි. අද අපිට සිතියම් පහක්ම කරගෙන යන්න බෑ. බැරි වෙයි. මං හිතුවා අපිට මේ ටට්ටක් ගාලා ලකුණු කරගෙන යන්න පුළුවන්. ඒත් මේ එහෙම මට ඒක කරන්න හිත දෙන්නේ නැහැ. මොකද මේ ස්ථානවල වැදගත්කම ඉතින් මේ සිතියේ මේ ස්ථානේ තැල් නිකන්ලා ඩොට් එක දාලා ලකුණු කරලා වැඩක් නැහැ බං. උඹට මේකේ මතකයේ අයිඩියා එකක් තියෙන්න ඕන සහ මේක තමයි ඒරියා එක, මේක තමයි කතාව, මේක තමයි වැදගත්කම. ওই දේවල් ටිකත් එක්ක තමයි සිතියේ මේ ස්ථානේ මතකයේ තියෙන්නේ. රයිට්. හරි. කොල්කටා හරිනේ ගොඩනේ. හරි. අපි යමු ඊළඟ ස්ථානෙට. ඊළඟ ස්ථානයේ විදිහට අපි ලකුණු කරමු මුහුණේ මහිල් ගසක් නොමැති නමුත් ගෑනු ළමයි පිස්සු වට්ටපු කොල්ලෝ ඉන්න රටක් පුතා අපි කොල්ලෝ පට්ට ෆ්‍රයි එකක් දෙනවා එහෙ යන්න කෙල්ලොත් එහෙමයි මොකද්ද මේ අයිටම් එක මොකද්ද ජුණ්ඩා කැල්ලක් එළියට පැනලා වගේ මේ තියෙන පුතා මේ බලන්න මේ කොරියානු අර්ධද්වීපය ඔය දකුණු කොරියාව උතුරු කොරියාව කියන වෙන වෙනම ලකුණු වේ කරන්නේ නැහැ ඕ ලෙවල් සිටියමට ඕ ලෙවල් නේ පළාත් වලටත් එන්නේ නැහැ කොරියානු අර්ධද්වීපය ලකුණු කරගන්න මම හරියන පෙන්නනම් කොරියානු අර්ධද්වීපය දාන්න ඩොට් එක මෙතනට කොරියානු අර්ධද්වීපය ඔය පැනපු කෑල්ලම් පුතා කොරියාව තමයි කොරියාව කියන්නේ පට්ට රටක්ද මීට අවුරුදු ගානකට කලින් නෑ මුඩු පේලි දුප්පත් භාවය නූගත්කම පිරිච්ච රටක් හැබැයි අද ඉතින් මෙහෙයුම් පුරනවා ඔය යන්නද කොරියාව යන්න හීන තියෙන්නේ කොරියාව නම් ඉතින් සමහරක් අයට යන්න වෙනවා. හරි. බලමු ඊළඟ එක. හැබැයි හොඳට මතක තියාගන්න පුතා කොරියාව යන්න ඕනේ නෑ ජීවිතේ දිනන්න. ඔයාට මේ හම්බෙන්නේ මේ මාස 4ක් 5ක් තව තියෙනවා. ජීවිතේ දිනන්න මේක තමයි chance එක හොඳයි. හොඳට ඉගෙන ගනින් මචං. හොඳට ඉගෙන ගනින් පුතේ. පුළුවන් උපරිම ඉගෙන ගනින්. පුළුවන් උපරිම නිසා දැන් තව කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේ අපේ අක්කත් ඉගෙන ගත්ත මෙලොව වැඩක් නෑ. ඉගෙනගෙන විතරක් මත ඩ්‍රීම් එකක් තියෙන්න ඕනේ අර අරමුණක් තියෙන්න ඕනේ මං යන්නේ මෙන්න මේ ගමන මං ඒකට මගේ ඒ නමේ දානවා මං 8ක් දානවා මං 7ක් දානවා ඒක තියෙන්න ඕනේ ඔළුවේ නැත්තම් මේ අම්ම කියන ඉඳා තාත්තා කියන ඉඳා තාත්තා සල්ලි ගෙනත් දෙන ඉඳා ඔය විකාර වලට පාරම් කරන්න එපා ගුරුවරු කියන ඉඳා නෑ මේක ඔයාගේ වැඩේ ඔයා හදාගන්න පිටි බර්නින් ඩිසයි එකක් ඒ කියන්නේ දැවෙන ආශාවක් හදාගන්න මම දුස්තර කෙනෙක් වෙනවා මම නලාවරම් මගේ අම්මට තියලා මම අම්මට බෙහෙත් දෙන පොඩි ඉමේජිනේට් එකක් හදාගෙන මචං මේකේම ගහදැයි මේකේම ඕන තරම් දැන් අවුරුදු 13ක් මාත් මේ ෆීල්ඩ් එකේ තමයි කීයක් ඉන්න දුස්තරලා මගේ ඉන්න දුස්තර ගෝලෙ 3ක් දැන් වෙන ට්‍රේනින් ගියා කියලා ගෝලෙක් දාදී මම අනේ තාමත් හරි පට්ට ගරුත්වයක් තියෙන්නේ බා දොස්තර නලාව දාගෙන වදින තත්ත්වයක ඉන්නේ ඉතින් මට විශ්වාසයි මෙතන ඉන්න ළමයිනුත් ඒ වගේ තත්ත්වයකට යයි. දොස්තර වෙන්න ඕනේ නැහැ ජීවිතේ දිනන්න. තව ගොඩාක් පාරවල් තියෙන මොන මගුල කරන්නත් හොඳින් ඉගෙන ගනින්න පුතා. හොඳේ. නම් කොරියානු අර්ධද්වීපයත් හරි. හරිද? ඒ කියන්නේ අම්මලා ඔයගලම ඔච්චර මහන්සි කරන්නේ සුබ ප්‍රාර්ථනා තුඩුව. අපිට ඒක මේ සිතෙමේ ලකුණු කරන්නේ නැහැ. මේක පරණ මේක සුබ ප්‍රාර්ථනා තුඩුව આવත් හොඳට මතක තියාගන්න අප්‍රිකාවේ තැන තමයි ලකුණු කරන්නේ. හරි. දැන් 2008 සිතියම ගොඩ. දැන් මට කරුණාකරලා කට්ටිය ෆිට් එකක් දාන්න 2008 සිතීමේ මාක හරි ඩවුට් එකක් මාක හරි අමාරු තැනක් තියෙනවා නම් බල් ෆිට් එකක් දාන්න. එහෙම නැත්නම් මේක හොඳටම පැහැදිලි වුණා නම් ඒ දාන්න බල ෆිට් එක